මේ කතාව අහගත්තේ හීං බණ්ඩා ආතගෙන්. එයා ඉන්නේ වනවාසීව භාවනා කරන හාමුදුරුවන් වහන්සේලා ඉන්න අසපුවක. නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් උනන්දු මම ගියායේ ආතව හොයාගෙන. කියන්න යන්නේ බොහෝම අතීත කතාවක්. යක්කු මල පෙරේතයෝ බැඳගෙන වැඩගත්තු ඒ වගේම සියලුම වෙද හෙදකම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අතිනුත් ඉතාමත් ප්‍රවීණයෙක් වූ චරිතයකට මං පණ දෙන්නේ හීන් බණ්ඩා ආතගේ මතකාවර්ජනය මත. එහෙමනම් අපි යමු කතාවට. මම හීන් බණ්ඩා. මගේ ගම ගාල්ලේ. මගේ පරම්පරාව යන්ත්‍ර මන්ත්‍ර හෙළවෙදකම් පරම්පරාවක් වුණේ ඉතාමත් ඈත කාලයේ ඉඳන්. මගේ පියා වූයේ බණ්ඩාර ගුරුන්නාන්සේ. මව වූයේ සීලාවතී. මගේ පියා වූ බණ්ඩාර ගුරුන්නාන්සේ ගාවට දවසක් ගම්මනේකෙක් හති දමමින් පැමිණ පැවසූයේ, ගුරුන්නාන්සේ අන්න ඇල්බොටයව ගරුඩෙක් කාලා. උගේ මුළු ඇඟම නිල් වෙලා අපේ ගුරුන්නාන්සේ. නිතරම කරන පරිදි පණිවිඩය ගෙන ආ එකාට හොඳවැයින් කනට පාරක් ගැසූ ගුරුන්නාන්සේ, යකෝ මං තාමත් උදැහැනැක්කේ කොටහවත් කාලා නෑ යකෝ. තෝ පල මං එන්නම්. එසේ පැවසූ බණ්ඩාර ගුරුන්නාන්සේ එසේත් නැත්තම් මයේ අප්පොච්චි නිවස තුලට රිංග ගත්තේ හීයක වේගෙන්. එය දුටු මට ඒ සිදු වූ දේ හිතාගන්ට බැරි වුණේ මයේ අප්පොච්චි කිසිම දිනක අසාධ්‍ය ලෙඩෙකු ගැන සොයා බැලීමට එතරම් කාල වේලාවක් නොගන්න හින්දාමයි. අප්පොච්චි මක්කේ ඇල්බර්ට් අයියන්ඩිට වෙදකම් කොරන්ට යන්නේ නැතේ? කොළෝ මේන් මෙහාට වරෙන්කෝ. ඇල්බර්ටයව කාලා තියෙන්නේ සාමාන්‍ය ගරුඩෙක් නෙමේ බොල. ඒ ගරුඩ පිල්ලියක්. අප්පොච්චි කොහොමද එහෙම නිසකවම කියන්නේ? පණිවිඩේ දීපු එකාගේ හැසිරීමෙන් ඕවා හෙయ్య හැකි බං. මයි අප්පොච්චි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට අමතරව වෙදකමටද ඉතාමත් දක්ෂයෙක්. ගම්මනේ උන්ට උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඒ හැම රෝගයකටම වෙද හෙදකම් කරන්ට ගම්මනේ කාලා එන්නේ මයේ අප්පොච්චි ගාවට. එතරම්ම මයේ අප්පොච්චි වෙදකමටද දක්ෂයෙක් වුණා. කෙතරම් වෙද හෙදකම් ගුරුකම් කළත් මයේ අප්පොච්චි නැතිනම් බණ්ඩාර ගුරුන්නාන්සේ ඒ කිසිම දෙයකින් කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. කිසිම ගාස්තුවක් අය කළෙත් නැහැ. මයේ අප්පොච්චි කවමදාවත් නරකට නපුරට වින කිරීමට කිසිවෙකුටත් අහිතක් කොරන්ට එයයිගේ ගුරුකම් ශාස්ත්‍රය යොදාගත් කෙනෙක් නොවේ. එයයි ජීවිතේ ගෙන ගියේ කුඹුරු ගොවිතැන් වලින් පමණක් වූ අතර තමන් උගත් ශාස්ත්‍රය දුගියට
දුබලයට අහිංසක මිනිසයාට උපකාර කිරීමට පමණයි යොදාගත්තේ. එක්වරම අපේ ශාලේ එල්ලා තිබූ බට්ටා ඔරලෝසුව දිහා බැලූ මගේ අප්පොච්චි මට කියන්ට වූයේ, කොළෝ කතා නොකර වත්තපාල දෙහිගහෙන් දෙහියත්තක් කඩන් එන්න වරින්. ඒ විගසින් මම දෙහියත්ත එන්න ආවේ හනිකට. මාවත් එන්න ඇල්බර්ටයාගේ පැලට යාමට පිටත් වුණු මගේ අප්පොච්චි ඉතාමත් කලබලයට පත්වෙමිනුයි සිටියේ. කෙසේ වෙතත් මගේ අප්පොච්චි යන විටත් ඇල්බර්ටයා පරලොව ගිහිනුයි යුන්නේ. කොළුවෝ කහ වතුර එක ලෑස්ති කරලා ගනින්කො හනිකට. ඒ මක්කට ඒ ගුරුන්නාන්සේ කහ වතුර? උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැහැනේ බොල. කාර්ය අවසන් කර පසු උඹට මම කියන්නම්කෝ. කෝ හනිකට එන්න වරින්. ඒ ඇසීමත් සමග මම කහ වතුර භාජනෙත් එන්න අප්පොච්චි අසලට පැමිණියාත් සමග අප්පොච්චි දෙහියත්ත කහ වතුර භාජනයට රුවා මතුරන්ට පටන් ගත්තේ මහා හඬින්. ඕම් නමෝ නාරායණේ නමः. මරණයට අධිපති යමදේවතාවුන් වා වර ලක්ෂ්මී ධනලක්ෂ්මී ආදී අෂ්ට ලක්ෂ්මී මෑණියන් ඕම්. එයි එසේ මතුරමින් ඇල්බර්ට්ගේ මිනියටත් ගෙටත් කහ වතුර ඉස ඊට පහු එළියට බැස්ස. එයි වත්ත අසල ඇති පොල් ගහටත් කහ වතුර ඉසින්ට වුණා. අප්පොච්චි මක්කටයි මෙතනට කහ වතුර ඉස්සේ? උඹ දන්නවයි කොළුවෝ, ඇල්බර්ටයව කාපු ගරුඬගේ මලකුණ තියෙන්නේ මේන් මෙතන. මේ කුණ තව මොකෙක් හරි ඇල්ලුවොත් ඌත් එතනම පරලොව යනවා. ඒක සිකුරුයි. මගේ අප්පොච්චිගේ අත්දැකීම් සහ හැකියාවන් ගැන දන්නා නිසා මම නිහඬ වී සිටියේ. එයයි කුමක් කරන්නේද කියා සිහියෙන් යුතුව එදෙස බලාගෙනමයි. ඊට පහු එයයි ලී දණ්ඩක් ගෙන පොල් මුලේ කැබැල්ලක් ඉවත් කර එය තුල තිබූ ගරුඬ කුණ එළියට ගත්තේ බලා සිටි සියල්ලෝගෙම ඇස් උඩ යවමින්. එළියට ගත් ගරුඬාව දුටු විගස ඌ සාමාන්‍ය ගරුඬෙක් නොවන වග මට වැටහුණේ මීට කලින් ඕනෑතරම් ගරුඬන් දැක තිබූ නිසා. ඌ නිල් පැහැයට හුරු දම් පැහැයකින් සමන්විත ඉතා විශාල ගරුඬෙක් බව දුටු මාහට මහා ප්‍රහේලිකාවක් වූයේ මම මින් පෙර කිසිම දිනක එතරම් විශාල ගරුඬෙකු දැක නැති නිසයි. මම මේ ගරුඬව පුච්චලාහවර වෙනකම් එකෙක් ඇල්බර්ටයාගේ මිනිහට අතවත් තියනවා එහෙම නෙවෙයි. හොඳට මතක තියාගනින්න ඒක. පොල්ලෙලි ගොඩක් එක්කහු කළ මගේ අප්පොච්චි සරම් කැටියත් කැහැපොට ගහගෙනම ගරුඬාව කොහොබ කොළ වලින් වසා ගිනි තබන්නට උනේ හනිකට. ටික වේලාවකින් ගරුඬාගේ මලකුණ පිලිස්සෙද්දී එක් වරම පටාස් යන ශබ්දයෙන් පුපුරා අඟුරු ඌයේ
සියල්ලෝගෙම අවධානය එදෙසට හරවමින් එය පිලිස්සී අවසන් වූ පහු අලුගොඩටද කහ වතුර ඉස්ස මය අප්පොච්චි ඇල්බර්ට්ගේ මිනිය ඇල්ලූ සියල්ලන්ටම ඒ අලුවලින් අත පිහදා ගන්නා ලෙස පැවසුවේ මහා හඬින්. ගුරුන් වහන්සේ ඇයි මෙහෙම ශාන්ති කර්මයක් කළේ? එසේ ඇසුවේ ගරුඩාකා මිය පරලොව ගිය ඇල්බර්ට්ගේ සහෝදරයා වූ විල්බර්ටුයි. කොල්ලෝ බොගේ අයියන්ඩිව කාලා තියෙන්නේ සාමාන්‍ය ගරුඩෙක් නෙමෙයි. ඒ ගරුඩ පිල්ලියක්. ආන් ඒකයි මම පොඩි කෙමක් කොලේ. බොගේ අයියන්ඩිගේ මිනිය අනිකට වල දැම්මොත් හොඳා. සීවරන් දෙයියනේ. ඒක හැබෑවක් නම් මොකාද ගුරුන්නාන්සේ මේ නොහොබිනා අපත වැඩේ කොරන්ට ඇත්තේ? උඹ දැම්ම කලබල නොවී හිටින්කෝ. වෙලාව ආවම දැනගන්ට ලැබෙයි බොට. උඹත් පංචශීලය රැකලා පිලී ಜಾති මොකුත් නොකා හිටපන් විල්බර්ට්. හවහ ගෙවල් පැත්තේ වරෙන්කෝ. උඹටත් නූලක් මතුරලා දෙන්නම්. හැබැයි පුතෝ කිසිම කරුණුකාරියකට ඒක ගලවනා එහෙම නෙමෙයි. ඕම් උඹ එහෙම කළොත් ඉන් මත්තේ මම් බොගේ ප්‍රාණයට වග කියන්නේ නෑ ගොයියෝ. සියල්ල අවසානයේ මයි අප්පොච්චියු බණ්ඩාර ගුරුන්නාන්සේ පිටත් වීමට සැරසෙද්දී රැස්ව සිටි සියලු ගම්මු මයේ අප්පොච්චිට වැඳ ආශිර්වාද ගත්තේ එයට ඇති දැඩි ගෞරවය නිසයි. පුතේ යමන් අම්මා මග බලන් ඇති අපි එනකම්. ටික වේලාවකට පහු අප්පොච්චිත් සමග අපේ නිවසට යාමට යන අතරතුර මයේ පපු කැනැත්තට දැනෙන්න වූයේ මයේ අප්පොච්චි ගැන මහා ගෞරවයක් සහ ආඩම්බරයක්. දුගියට දුබලයට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව එයයි මාරයාගේ කටට අත දාන්න දෙපාරක් හිතුවේ නැහැ. මයේ අප්පොච්චිත් සමග නිවසට ආවයින් පහු මම අප්පොච්චිගෙන් අහන්ට ඌයේ ඒක නෙමේ අප්පොච්චියේ මක්කයි විල්බර්ට් යන්ඩිට නූලක් මතුරන්න ඇත්තේ. ඌ මේ වංගියට එනකන් හිටින් කොල්ලෝ නූල් බදින්ට. ඕකටත් වැඩි වංගියක් යන්ට කලියෙන් දෝෂයක් ඇති වෙනවා බොල. ගුරුන්නාන්සේ ආන් කොළුවෝ විල්බර්ට් එක ඇවිත් වගේ. ගිහින් ඌවත් කැන්ද වරෙන් මෙයාට. හරි අප්පොච්චි මං එක්කහු කොරන් එන්නම්. එසේ කියා මං ගියේ විල්බර්ට් ඇවිත් නම් ඌවත් එක්කහු කොරන් එන්න. ඒ වෙනකොටත් ඌ අපේ කඩුල්ල ගාවට ඇවිත්. ඉන්පහු ඌවත් එක්කහු කොරන් මං ආවේ මයේ අප්පොච්චි ඉන්නාටයි. උඹ ආවද කොළුවෝ? මේ නූල කහ වතුරෙන් හොදන් එන්න වරෙන්. හරි අප්පොච්චි. එසේ කියමින් මං නූලත් රැගෙන එම කාර්ය කොරන්ට ගියා. ඉතින් විල්බර්ට් කොළුවෝ ඔබේ අයියන්ඩිගේ අවසාන කටයුතු අහවර කළාද? ඔව් ගුරුන්නාන්සි මාමේ.
ඒක නම් මහවරයි. ඒත් ගුරුන්නාන්සේ මාමේ එහෙව් අසමජ්ජාති වැඩක් කොලේ මොකාද ගුරුන්නාන්සේ මාමේ? කලබල නොවි හිටින් බං. කාලය ආවම බොට ඔක්කොම දැනගන්ට හැකි. දැන් මම උඹට නූලකුත් මතුරලා තව දෙහි ගෙඩි 4කුත් මතුරලා දෙන්නම්. උඹ ඒවා වත්ත 4 කොනේ වලදාපන්කෝ. එහෙමයි ගුරුන්නාන්සේ මාමේ. ආමිනේ විල්බට් කොළුවට බොන්ට බෙලිමල් කෝප්පයක් වක් කරා නම් මං නූලත් ඇන්න අප්පොච්චිට දුන්නේ බොහොම ගෞරවයෙන් වුණාම නූලත් අත්ලටගත් අප්පොච්චි දුම් කබලත් ලෑස්ති කොරගෙන ඒකට කට්ට කුමංජල් අහුරකුත් දැම්මේ ඉතා වේගින්. විපස්සී නමුත්ත චක්කමුත්තස්ස සිරිමතෝ සිකිස්සපි නමුත්ත සබ්බ භූතානුකම්පිනෝ. එසේ එයයි ගාථා කියමින් සම්බුද්ධ වන්දනාවෙන් පටන්ගෙන ආරක්ෂක ගාථා කිහිපයක් හා මන්ත්‍ර කිහිපයක් මතුරා ඒ නූල විල්බටයාගේ කරට දැම්මේ ඉතාමත් තෝනෑකමින්. ඕං විල්බට් කොළුවෝ සිව්වරුවක්වත් පහුවෙනකං පස්පව් වලින් වැළකියන්. 3 වරුවක් ඇතුලේ මාරයා උඹව හොයන් එයි. ඒත් උඹ කිසිම දෙයකට බය වෙන්න කාරින් නෑ. උඹට මුකුත් වෙන්නේ නෑ බං. එහෙමයි ගුරුන්නාන්සේ මාමේ. ඉන්පහු විල්බට් අයියන්ඩි මය අප්පොච්චිට වැඳ පිටව යන්ට ගියේ එළිය කැපිය හැකි අඳුරේමයි. විල්බටයා පිටව ගිය පහු අප්පොච්චි කියන්ට වූයේ ඕම් බලහංකෝ බිම් මඟලකට කොරන්ට පුළුවන් කාරිනා. අප්පොච්චි ඒ පැවසූ කාරිනාව එවෙලේ මට නොතේරුණේ මහත් තෙහෙට්ටුවෙන් හිටිය නිසා උනාම වරු 2ක් ගෙවි ගිය පහු මහා රාත්‍රියේම විල්බට්ගේ නිවසේ වැටමායිමෙන් ඉතා බියකරු වූ හඬක් ඇසෙන්නට වූයේ විල්බට්ගේ බිරිඳ හා දරුවන් තිගැස්සී අවදිවනවත් සමගයි. ඒ ඇසුණු භයානක ශබ්දයත් සමග විල්බට් නිවසේ දොර පැලැල්ල ඈත් කර එළිය බැලුවේ ඒ ශබ්දය කුමක්ද යන්න සොයා බැලීමට උනාම එක්වරම කවුරුන් හෝ පොරකන ශබ්දයක් ඇහුනේ විල්බට්ගේ ඇඟ සීතල වෙන ආකාරයෙන් මුණයින් පහු එක්වරම විල්බට්ගේ සිහියට නැගුණේ බණ්ඩාර ගුරුන්නාන්සේ කියූ කාරිනාවයි. ඉන්පහු විල්බට් හෙමින් සැරේ දොර පැලැල්ල මෑත් කර බලා සිටියේ වැටමායිමට වී සුදු පැහැති ඡායාවක් ගොරවමින් නියවමින් සිටින ආකාරය දෙස වුණාම ඒ ඡායාව මහා හඬින් හූ කියමින් උගේ වටේට දුවන්ට වූයේ කුළුහරකෙකු කුලප්පුයි දුවන ආකාරයටයි. ඒත් සමග විල්බට් තම දියණියන් තිදෙනා තුරුළු කරගත්තේ ඒ ඡායාව ඔහුට හුරු පුරුදු බවක් දැනුන නිසායි. එයට බිය වූ විල්බට් හනිකට දොර වසාගත්තේ දොර පැලැල්ලෙන් මහා හඬක් නැගෙන ආකාරයටයි. ඉන්පහු ජනේලෙන් එය රුව දෙස එබී බලන්ට වූයේ ඔහු තුල ඇති වූ මහත් කුතුහලය නිසායි. ඔහු දෙස
බලා සිටි විල්බර්ට් ඒ කවුදැයි හඳුනා ගන්ට සමත් වූයේ. අයියන්ඩි උඹ ඒක වෙන්නේ කොහොමයි? උඹ මැරුණනේ. එසේ මිමිනුවේ කිසිවෙකුට නැසෙන ගානටයි. ඇල්බර්ට්ගේ මූණ සුදු මැලි වී මූණේ තනින් තන මස් එල්ලෙමින් තිබෙන ආකාරය දුටු විල්බර්ට්ගේ දැස්වලට කඳුළු උනන්ට ඌයේ කුමක් වුවත් ඒ තමන්ගේ එක කුසේ උපන් සහෝදරයා නිසයි. මේ බියකරු දර්ශනය තම දරුවන් දැකීම වැළැක්වීම සඳහා විල්බර්ට් තම දියණියන්ව තදින් තුරුළු කරගන්ට වුණා. ටික වේලාවකට පහු වත්ත වටේ කරක් ගැහූ ඇල්බර්ට් පරිසරය එළියවීමට පටන් ගද්දීම මහා හඬින් ඌතුණක් තබා මූකලාන කඩාගෙන දිවයන්ට ඌයේ වියරු වැටුණු කුළුහරකෙකු ගානටයි. උදැහැණැක්කේම තම බිරිඳ හා දරුවන් සමග බණ්ඩාර ගුරුන්නාන්සේගේ නිවසට පිටව ගියේ හනිකට. විල්බර්ට් කොළු බාවද? උඹ මේ අහ එනකම් තමා මමත් බලන් උන්නේ. එහෙමයි ගුරුන්නාන්සේ මාමේ. ආමිනේ මේ පොඩි එකුන්ටත් එක්කොම අඩොක්කුව සූදානම් කොලානම්. අනේ ගුරුන්නාන්සේ මාමේ මොකටයි කරදර වෙන්නේ? මොන කරදරයක්ද කොළුවෝ? මං දැනන් උන්නා උඹලා මේ අහ එන බව. එසේ පැවසූ පහු මගේ අම්මා උන්ට හකුරුත් සමග බෙලිමල් ගේන්නට ඌයේ ඊටමත් කරුණාවෙන්. ගුරුන්නාන්සේ මාමේ මම මේ ආවේ අපේ අයියන්ඩි වගේ ඡායාවක් මං ඊයේ මහා රාත්‍රියේ දැක්කා. ඒ මක්කටයි කියා දැනගන්ටයි ආවේ ගුරුන්නාන්සේ. එහෙමයි කොළුවෝ. උඹට කරදරයක් උනේ නෑනේ. අනේ නෑ ගුරුන්නාන්සේ මාමේ. එක්වරම එහි කෑ ගහගෙන පැමිණි ගම්මන කොළු ගැටයෙක්. අනේ අපේ ගුරුන්නාන්සේ මාමේ මෙහාට එන්නකෝ, කාර්යයක් පෙන්වන්නට තියෙනවා. විල්බර්ට් අයියා උඹත් ඉන්නේ කොහොඳ? උඹත් වරෙන් කොයන්ට මොනයි සව්වටද බං? කනත්තට බං. එසේ පැවසූ කොල්ලා දුවන්ට ඌයේ හීයක වේගෙන් උනාම අප්පොච්චි විල්බර්ට් හා විල්බර්ට්ගේ බිරියද කනත්තට යාමට සූදානම් වෙද්දී මමත් ඔවුන් සමග යාමට සූදානම් වුණා. පුතේ උඹ එන්න ඕනේ නෑ. උඹ අම්මවයි නංගිලවයි බලාගෙන හිටින්. අප්පොච්චි මොනවෙයින් මොනා වෙයිද දන්නේ නෑ බං. ගෙදර පිරිමි පරාණයක් ඉන්න එක කෝකටත් හොඳයිනේ බං. අප්පොච්චි එසේ පවසමින් අනෙක් උන් සමග පිටව ගියා. මට අවුරුදු 16ක් වුණත් තාමත් මා හීන් එකෙක් නිසා නංගිලා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටියේ මහත් උනන්දුවෙන් හා ආශාවෙන්. අප්පොච්චි තරමටම මට යන්ත්‍ර මන්ත්‍ර නොහැකි වුණත් යාන්තම් ප්‍රමාණයක් මමත් දැනුණා. ඒ විශ්වාසය නිසා මගේ අප්පොච්චි මාව මොවුන්ගේ ආරක්ෂාවට තබා යන්නට ඇති බව මට සිතුනේ. මටම මං ගැනම ආඩම්බරයක් ඇති කරමින්. බණ්ඩාර ගුරුන්නාන්සේ මෙහාට එන්න. කෝ අයිනට වෙල්ලා. ගුරුන්නාන්සේව දැක්ක වටේ සිටි ගම්මන එකාලා අයිනට වී ගුරුන්නාන්සේට ඉඩ දුන්නේ
මහත් ගෞරවයෙන් උනාම ඇල්බර්ට්ගේ මලකුණ වලදා තිබූ ස්ථානය හාරා තිබුණු අතර මිනී වලේ හිටියේ විල්බර්ට්ගේ බාප්පා වග දුටු විල්බර්ට්ගේ ඇස් උඩ යන්ට උනේ ඔහු තුල ඇති වූ භීතියටයි. කනත්තේ සෑම ඉසව්වකම අමුලේ විසිරී තිබූ අතර කනත්තේ කෙළවර වූ බෙලිගහේ කට්ටඩියෙක් යැයි කිව හැකි යමෙකුගේ කඳ පමණක් එල්ලී තිබුණු අතර ඔහුගේ හිස පොඩි පට්ටම් වී ගස පාමුල තිබුණේ සිදු වූ දේ කිසිවෙකුටත් සිතාගන්ට බැරි ලෙසයි. එක්වරම වටපිට බැලූ විල්බර්ට් අනේ ගුරුනාන්සේ මාමේ මයයි යන්ඩිගේ මිනිහ කොයිදයි ගුරුනාන්සේ මාමේ. එය ඇසීමත් සමග ගුරුනාන්සේ ඇස් වහගන්නට වුණා. මද වේලාවකට පහු දෑස්සැරිය ගුරුනාන්සේ ඇල්බර්ටයාගේ ඇඟට බැඳලා හිටපු යක්ෂයා තාම ලේ පිපාසයෙන් ඉන්නේ. යවපු පිල්ලි ආපිට ඇවිත් මුන් දෙන්නගේ පණ අරන් ඉවර වුණා. ඒත් ඌ බලන් ඉන්නේ උඹව බැරි නම් උඹේ ලියේ තියෙන මොකෙක් හරි අරන් යන්ට බොල. අනේ ගුරුන්වහන්සේ මාමේ මගේ කෙල්ලෝ තුන්දෙනා බය වෙන්න කාරි නෑ බොල. මය කොල්ලා ඉන්නවනේ. මගේ හිතට මුලින්ම ඔය වගේ දෙයක් වෙයි කියන සැකේ හින්දාම තමයි මං ඌව තියලා ආවේ. මේ කිසිවක් නොදන්න මං නංගිලාත් සමග සෙල්ලම් කරමින් සිටින්නට වුණා.